අර ඉනෝගනික් නයිට් එක තිබුණා මීට සති දෙකකට වගේ කලින්. ඒක අපි කියනවා YouTube එකේ live එකේ 26000 ගණක් හිටියා. YouTube වල එහෙම අපි කියන live ප්‍රමාණ බොරු. ඇත්තට මෙහෙම ළමයි live විතර නෙවෙයි. ඒක තල්ලි ගෙවලා කරවන්න පුළුවන් වෙනම third party එකක් තියෙනවා. වගකීම් යුතු පුද්ගලයෙක් කවුරු හරි කියනවා නම් මේක කළා දින කියලා අපි සියලුම විස්තර පෙන්වනවා. ඕන data එකක් අපෙන් අරගෙන මේක පෙන්වන්න සහෝදර ගුරුතුන්ගෙන් මට ඉල්ලීමක් විදිහට කරන්න තියෙන්නේ. තමන් කරන පන්තියක එහෙම ගාණක් නැත්නම් ඒක තමන්ට ලැජ්ජයි වගේ කොහෙවත් හරි අපි නිකන් අහු වෙනවා වෙන කවුරුත් කරන වැරදි වලට. ඇයි ඉතින් එහෙම මිනිස්සු ඉස්සරහා fake මිනිස්සෙක් වෙන්නේ? හරි මේ වීඩියෝ එක මේ ඇත්තටම අපි සාමාන්‍යයෙන් කතා බහ කරන දේවල් වලට කිසිම අදාළතාවයක් නැති පොඩ්ඩක් විතර මේ වෙනස් කතාවක්. ඒ කියන්නේ මේ ටිකේ යන පොඩි චෝදනාවකට පිළිතුරු දැක්වීමක් නැත්නම් අදහස් දැක්වීමක් විදිහට තමයි මේකේ කියන දේවල් ටික මම කියන්නේ. මේ කතන්දරේ මෙහෙමයි. අර ඉනෝගනික් නයිට් එක තිබුණා මීට සති දෙකකට වගේ කලින්. ඒතකොට ඒක ගැන මේ පොඩි චෝදනාවක් යනවා අපි දැක්කා මේ ඒක අපි කියනවා YouTube එකේ live එකේ 26000 ගණක් හිටියා. ඒ අතරම හිටියා. ඉතින් ඒතර Zoom එකේ 3000ක් හිටියා. physically තව 1000කට වඩා හිටියා. ඔක්කොම එකතු කරාම 30000ක් විතර ළමයි හිටියා කියනවා. ඇත්තට මේක එකපාර අදාහ ගන්න බැරි ඉලක්කමන්නේ. ඒතර කොහොම හරි ඕවා මේවා එක දැන් අර අපි YouTube වල එහෙම අපි කියන live ප්‍රමාණ බොරු. ඇත්තට මෙහෙම ළමයි live ඉඳලා නෙවෙයි. අර YouTube වල තියෙනවා මෙහෙම ක්‍රමයක් fake live views හදන්න පුළුවන්. ඒක live එකේ ඉන්න ගාන බොරුවට වැඩි කරලා පෙන්නනවා. ඔය bot views වලින් ඒක තල්ලි ගෙවලා කරවන්න පුළුවන් වෙනම third party එකක් තියෙනවා. යරා කරද හැකි. ඒක සාමාන්‍යයෙන් ළමයි උනත් දන්න පොදු කාරණාවක්. ඒතර දැන් ඕක එහෙම කරලා තමයි අපි මේ ළමයි 25000යි 26000යි වගේ ඒවා කියන්නේ වගේ කියලා පොඩි චෝදනාවක් තියෙනවා. ඒක ගැන තමයි මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ. සහ මේ චෝදනාව එන්නේ ඇයි කියලාත් මට තේරෙනවා. ඒකත් මම කියන්නම්. සහ අන්තිමට පොඩ්ඩක් සහෝදර ගුරුවරුන්ගෙන් පොඩි ඉල්ලීමකුත් කරන්න දෙනවා මේ සම්බන්ධව. අපි කතා බහට යන්කෝ ගිහිල්ලා බලමු මොකද සිද්ධිය කියන්නේ. දැන් මෙහෙමයි හරිද මේ අර කියපු ඒ ලයිව් account එක බොරු ගණන් අයියේ පෙන්වන්නේ කියලා කියන එක. මෙහෙම අර වගේ එකපාර අසාමාන්‍ය ලොකු ඉලක්කමක් ඇහුනහම එහෙම හිතෙන එක සාධාරණයි. හැබැයි ඒක ඇත්ත නම් ඉතින් මොකද්ද කරන්නේ කියලා මෙහෙමයි. කවුරු හරි කෙනෙක් විවෘතව කියනවා නම් මම එහෙම බොරු විදිහට ලයිව් පෙන්වලා තියෙන ඇත්තම එහෙම දරණා කියලා විවෘතව ඕන විදිහකට කියන එක මෙහෙමයි නිකන්. කොහේ හරි දාන ෆේක් කමෙන්ට් එකක් නෙවෙයි මම කියන්නේ. වගකීම් යුතු පුද්ගලයෙක් කවුරු හරි කියනවා නම් මෙන්න මෙහෙම බොරු විදිහකට තමයි මේක කරලා තියෙන්නේ කියලා අපි සියලුම විස්තර පෙන්වලා මේක ඇත්ත නැත් ඕන data එකක් අපෙන් අරගෙන මේක පෙන්වන්න අපි සූදානම්. ඒක ඇත්ත බොරු ඔප්පු කරගන්න අපි සූදානම් ප්‍රශ්නයක් නැහැ. සහ නිකන් දැන් එහෙම නේ හැමෝටම ඕක කර කර ඉන්න බෑනේ. ඒතකොට පොදුවේ ඕගොල්ලන්ට දැන් මොකක් හරි අදහසක් ගන්න ඕන නම් කිසියම් ලයිව් එකක් ඒ ලයිව් එකේ ඉන්නවා කියලා කියන ගාන ඇත්තද බොරුද කියලා මේ. ඌවා පස්සේ යන්න ඕනේ නෑ ඇත්තටම ළමයි. නමුත් අර කාට හරි නිකන් එහෙම සැකයක් ආවම මේකට උත්තරයක් ඕන නම් දල වශයෙන් මෙන්න මෙහෙම අයිඩියා එකකින් ඕගොල්ලන්ට ඕක මැනගන්න පුළුවන්. මොකද ඕක ඇත්තටම කරන අයත් ඉන්නවා. එහෙම කරන්නේ නැතුව ඇත්තටම ළමයි ඉන්න අයත් ඉන්නවා. ඒතකොට අර ඔය දෙගොල්ලොම එක කොටට වැටෙන හින්දායි මම මේ කතන්දරේ පොඩ්ඩක් මේ විදිහට ලියලා දෙන්නම් කියලා හිතුවේ. කතන්දරේ මේ මරද සාමාන්‍යයෙන් ටිකක් ලොකු ලයිව් එකක්. ලොකු ලයිව් කියන්නේ පැය 10 12 ඔය නයිට් සෙමිනාර් වගේ ලයිව් තියෙනවා අපි. ඒතර ඒ වගේ ලයිව් එකක් සාමාන්‍යයෙන් ලයිව් එක ඉවර වෙලා පැය 3-4ක් යද්දී ලයිව් එක ඉවරලා views ගන්නක් පෙන්නනවනේ. ඔය views ගන්න සාමාන්‍යයෙන් ලයිව් එකේ හිටපු අර උපරිම ගාන වගේ 9 ගුණයක් 12 ගුණයක් අතර වගේ රේන්ජ් එකකට යනවා. දැන් උදාහරණයක් ඉනෝගනික් නයිට් එක අපි 26000ක් අපි හිටියා කියලා ගත්තොත් ඉතින් ලයිව් එක ඉවර වෙලා පැය 3-4ක් යනකොට ඒක මේ සාමාන්‍යයෙන් 250000 3 ලක්ෂ 3ක් වගේ අතර රේන්ජ් එක පෙන්වන්න ඕන. ඒ ඉතර ලොකු වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇයි 9 ගුණයක් 12 ගුණයක් වෙන්නේ කියලා මම ඒකත් කියන්නම්. සහ මෙහෙම එකක් තියෙනවා. views ගාන එහෙම බොරුවට හදන්න බෑ. ලයිව් එකේ ඒ වෙලාවේ ඉන්න ගාන බොරුවට පෙන්වන්න පුළුවන් bot attacks වලින් bot views වලින් පුළුවන් ඒක කරන්න. හැබැයි views කියන එක කියන්නේ නිකන් YouTube views ගන්න ඒක අරම කරන්න බෑ. ඒක නේ ඒකට හේතුව YouTube එකේ තියෙනවා යාලගේ ප්‍රෝග්‍රෑම් වල. මෙහෙම හරියට මම මේ කියන ටෙක්නිකල් කාරණාවල පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. මම YouTube එක සම්බන්ධ විශේෂ දැනුමක් එහෙම ඥානයක් මට නැහැ. ටෙක්නිකලි හරියටම මේවා වෙන විදිහේ පොඩි පොඩි වෙනස්කම් ඇති. නමුත් ඕවරෝල් කතන්දරේ තමයි මම මේ කියන්නේ. මගේ දැනුවත් උපරිම ප්‍රමාණය අනුව. එතකොට මේ අර views ඒගොල්ලෝ fake views මොනවා හරි එහෙම බොරු ක්‍රම වලින් හදුවොත් ඒවා අයින් කරනවා. ඒවා ඇනලයිස් කරලා තමයි යාලා views ගන්න එළියට පෙන්නන්නේ. හැබැයි live එක කියන real time වෙන දෙයක් හින්දා එහෙම ඇනලයිස් කර කර අයින් කරන්න YouTube එකට බෑ. ඒ නිසා fake live views පෙන්වන්න පුළුවන්. අර ඉවර වුණාට පස්සේ views ගන්න එහෙම නැහැ. ඔරිජිනල් හරි ගන්න විතරයි පෙන්වන්නේ. ඒතර ඒක තමයි අර යාලා සාමාන්‍ය live එක ඉවර වුණ ගමන්ම views ගන්න පෙන්වන්නේ නැතුව පැය 3-4 කියන්නේ. ඒ වෙලාවේ යම් නම් එකක් පෙන්වනවා. නමුත් ඇත්තටම live එක ඉවර වෙද්දී තියෙන ඕන views ගන්න පෙන්වන්න පැය 3-4ක් වගේ ගණන් ගන්නවා. එහෙම තමයි හරියටම වෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් ඒ වෙලාව ගියාට පස්සේ ඕක අර මේ අර කිව්ව ගාන වගේ 9 ගුණයක් 12 ගුණයක් වගේ අතර ප්‍රමාණයක් කරනවා. ටිකක් දිග වීඩියෝ වලට. පැය 10 12 කට මම මේ කියන්නේ. පැය 5 ඒවා ඒවට වෙනස් කතන්දරේ. වෙන විදිහකට යනවා. අර මේවා සම්බන්ධ වෙන ලොකුට ඔය කතන්දරේ යන්නේ. ඒකයි මම මේ කියන්නේ. එතකොට දැන් උදාහරණයකට මම කිව්වා වගේ නෝගනික් නයිට් එකේ 26000ක් හිටපු එක හරි 2 ලක්ෂ මම 3 ලක්ෂ ගානකට කිට්ටු ගානක් තිබ්බා වගේ මට මතකයි. ඒතර කතන්දරේ එහෙමනම් ගැලපෙනවා. ඒතර ඔය විදිහට ඕගලන්ට අර තියෙන views ගාන දිහා බලලා හිතා ගන්න පුළුවන් ආ ලයිව් එකේ මේ වගේ ගානක් නම් ඉඳලා තියෙනවා. ආ ඒක හරි කියලා බාර ගන්න පුළුවන්. එහෙම views වැඩි වෙන්නේ කොහොමද කියන එකත් මම කියන්නේ. ඒ කියන්නේ ලයිව් එකේ හිටපු ගාන වගේ 9 ගුණයක් 10 ගුණයක් වගේ වෙන්නේ කොහොමද? වැඩි වුණාට පස්සේ කියන එක. ඒකද වෙන්නේ මෙහෙමයි. දැන් ඔය වගේ ලයිව් එකක ළමයෙක් එක දිගටම බලන් ඉන්නව නෙවෙයිනේ. එයා බෑක් වෙනවා, අයින් වෙනවා, ආයි ඉන්ටර්වල් එකෙන් පස්සේ ආය යනවා, ආයි ඉන්ටර්වල් එක ආය යනවා. නැත්නම් එක එක ළමයි දැන් එකම ළමයි දැන් හිතන්නකෝ එක වෙලාවක යම් ළමයි 1000ක් ගිහිල්ලා වෙන ළමයි 1000ක් බලන්න පුළුවන්. ඒතර view count එක පෙන්වන්න එකම ගානක් වෙන්න පුළුවන්. නමුත් ඒ වෙන සෙට් එකක්. ඒවා එහෙම වෙන වෙනම ගණන් හැදෙන්නේ. අර එහෙම views ගණන් හැදිලා ඒ කියන්නේ අර එකම ළමයා 4-5 ගමන බලද්දී ඒවා 5 පාරකට වගේ තමයි ගණන් හැදෙන්නේ. එහෙම ගණන් හැදලා තමයි ඔය ලොකු view count එකක් පෙන්වන එක වෙන්නේ. ඒක මොකුත් අක්‍රමිකතාවයක් නෙවෙයි. ඒක තමයි normal විදිය. ඒතර ඒක සාමාන්‍යද. ඒතර ඒක දිහා බලලා ඔයගොල්ලන්ට පිටිපස්සට හිතන්න පුළුවන්. එහෙනම් live එක කීයක් වගේ ඉඳලාද කියලා. දැන් උදාහරණයකට අපි හිතමු මාකර live එකක් ඉවරලා පැය 4-5කින් අපි දකිනවා views 50000ක් තියෙනවායි. එහෙමනම් ඒක back trace කරලා ගත්තම අපිට හිතන්න පුළුවන්. ආයෙනම් මේකේ live එකේ ළමයි 4000ක් 5000ක් ඒ වගේ range එකක් ඉඳලා තියෙනවා. එහෙමනම් කියන්නේ ඒක ඇත්ත. කවුරු යන්නේ එහෙම ගණනක් කියලා කියනවා නෑ 10000ක් කියලා 15000ක් කියලා ඒ වගේ ඉලක්කම් කියනවා. ඒ වගේ ඕන කෙනෙකුට තේරෙනවා බොරු කියලා. ඒක තමයි මේ ඔය කියන ඉලක්ක සම්බන්ධ කතන්දරේ. ඒතර ඔයගොල්ලන්ට එහෙම බලලා ඇත්ත කවුද බොරු මොකද්ද කින්න මන්ද හොයාගන්න පුළුවන්. ඒක ඔය චෝදනාව එන්නෙත් ඇයි කියනවනේ. දැන් ඕක සාමාන්‍යයෙන් ගුරුවරු කරන වැඩක්. හරිද? එහෙනම් අද ඊයේ නෙමෙයි කාලෙක ඉඳන් ගුරුවරු කියන්නේ සමහරව හැමෝම මේ පොදුවේ චෝදනාවට ලක් කරනවා නෙමෙයි. ටික කරන වැඩක්. අපි දැකලා තියෙනවා. අපේම කියන්නේ තරගකාරී ගුරුවරුම අවුරුදු ගණන් වල ඉඳන් ඕක කරනවා අපි දැකලා තියෙනවා. අවුරුද්දක් දෙකක් විතර ඉඳන් කල් තිස්සේ ඕක කරගෙන යනවා දැකලා තියෙනවා. ඉතින් අපි ඒව කතා කරන්න යන්නේ මොකද අපිට අදාළ කාරණාවක් නෙවෙයි ඒක. කරගෙන යන එකක් කරගෙන ගියපු තින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මේ වෙලාව තියෙන එකේ ඇවිල්ලා දැන් ඒවා ළමයි දකින්නවා. ළමයින්ට ඒක තේරෙනවා. ළමයින්ට ඒක තේරෙන හින්දා ළමයි ඊට පස්සේ කවුරු ලොකු ඉලක්කමක් කිව්වත් හිතා ගන්නවා බොරු views වලින් තමයි ඔය කරන්නේ කියලා හිතා ගන්නවා. අර එහෙම ඒ චෝදනා නිකන් මේ අපේ පිටට ඇවිල්ලා තියෙන නිසා තමයි මම පොඩ්ඩක්
මේ ගැන කතා කරලා මේක මෙන්න මෙහෙම ඕගලන්ට ලියා ගන්න පුළුවන් දල වශයෙන් කියලා වගේ අදහසක් දෙන්න මෙහෙම වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් මේ ඒකත් එක්ක තමයි ඔය සහෝදර ගුරුවරුන්ගෙන් මට ඉල්ලීමක් විදිහට කරන්න තියෙන්නේ. ඔය වැඩේ පොඩ්ඩක් පුළුවන් නම් නතර කරමුද කියලා. ඒ කියන්නේ දැන් මට ඔක තේරෙනවා. දැන් හිතන්න කිසියම් ගුරුවරයෙකුට දැන් තව ගුරුවරයෙක් පන්ති කරනකොට එයාගේ ගොඩාක් ළමයි සම්බන්ධ වෙනකොට මොකක් හරි වගේ එළිය කරන ෆ්‍රී මොකක් හරි වැඩකට තමන් කරන පන්තියක එහෙම ගාණක් නැත්නම් ඒක තමන්ට ලැජ්ජයි වගේනේ නිකන් හිතට අවුල්නේ. එතකොට අර බොරුවට පෙන්නන්න අර වගේ views ගාණක් ගන්න එක හරි මානසිකත්වයේ තේරෙනවා. හැබැයි ඕකෙන් එකක් තමයි නිකන් මේ කොහෙවත් නැති අපිපලි නෑනේ ඕවට. එතකොට නිකන් අර පොදුවේ ළමයි එහෙම එකක් ගන්න පටන් ගන්නවා. ඒ හින්දා ඒක එකක් නිකන් අපරාධයක්. මේ කොහෙවත් නැති අපි නිකන් අහු වෙනවා වෙන කවුරුත් කරන වැරදි වලට. ඒක එක හේතුවක්. එහෙම එපා කියලා කියන අනිත් හේතුව තමයි ඒ කියන්නේ ළමයින්ට තේරෙනවා මේවා. බහුතරයක් ළමයින්ට ওই ඉලක්කම් ගලපලා ගන්න තේරෙනවා. ඒතර බහුතරයක් ළමයින්ට තේරෙනවා මේ බොරුවක් මේ කරන්නේ කියලා. එහෙම කවුරු හරි කරනවා නම්. ඉතින් එතකොට ඇයි ඉතින් එහෙම මිනිස්සු ඉස්සරහා ෆේක් මිනිස්සෙක් වෙන්නේ? හරි අපරාධනේ. ඒ කියන්නේ තමන්ගේ ගෞරවය සඳහා මම කියන්නේ ඒකත් පොඩ්ඩක් හිතමු. අනිත් කාරණා තමයි වෘත්තීය ගෞරවය. ඒ කියන්නේ දැන් මේක යම් ශේෂ්ත්‍රයක් නෙමෙයි. ඒකට මේ වෘත්තීය ගෞරවය පොඩ්ඩක් හැල්ලුවට ලක් වෙනවා. අර ගුරුවරු අර වගේ බොරු කරනවා. සහ ළමයින්ටත් ඒක තේරෙනවා. ඔය කියන තැනට ආවම ඉතින් ඔය කියන කාරණා ඔක්කොමත් එක්ක හිතලා තමයි මම කියන්නේ. ඔය වැඩේ නම් පොඩ්ඩක් හැම පැත්තෙම නරක විදිහට බලපාන එකක්. ඉන්න පුළුවන් නම් ඕක අපි නතර කරලා දාමු. මේ මොකද කොහොමත් ඕක තේරෙනවා ළමයින්ට සහ අපරාධයක්. ඔය පැත්තට බැලුවත් නරකක් විදිහටයි වෙන්නේ. ඒක තමයි පණිවිඩය. එහෙනම් මේ ඔය ටික තමයි මට කියන්න ඕනකම තිබුණේ. ළමයින්ගෙන් ආයෙමත් ඉල්ලනවා පොදුවේ නිකන් ඕගොල්ලෝ කොහේ හරි එක තැනකින් දැකලා තියෙන හින්දා අපිත් එහෙම වගේ කියලා හිතන්නේ නැතුව බුද්ධිමත් අර කියපු විදිහට මම මේ කියන ඉලක්කම් වල 100%ක්ම මම හරියටම YouTube දන්නේ නැතුනට ඕක තමයි සාමාන්‍යයෙන් ලයිව් වැඩ කරන විදිහ. හරි. ඒතර ඒ ඉලක්කම් අනුව ඕගොල්ලොත් ඕනනම් හොයලා මේක ගැන දැනුවත් වෙලා මෙහෙමයි ඕගොල්ලන්ට ඇත්තටම අදාළ නැහැ. ඔයාලට වැඩක් නැත්තම් මේක පැත්තකට දාලා ඉන්න. නමුත් මම මේක ගැන චෝදනා කරන පිරිස් ඉන්න නිසා මම කියන්නේ එහෙම බලලා ඇත්ත බොරු මොකද්ද කියලා බලලා හරියට චෝදනා කරනවා නම් ඒ අදාළ කෙනෙකුට විතරක් චෝදනා කරන්න අර නිකන් හැමෝටම චෝදනා කරන්න යන්නේ නැතුව. ඔය ටික තමයි කියන්න තිබුණේ. එහෙමනම් හරි ඉතින්.